ආයුබෝවන් මගේ නම විශ්වවිමල් කරුණාතිලක. එන්න මාත් එක්ක එකතු වෙන්න නිදහසේ කතාව බලන්න. අතීතයේ ඉඳන්ම ශ්‍රී ලංකාව කියන්නේ සබාදහමේ වගේම වටිනා සම්පත් වලින් පිරුණු රටක්. ඉතින් මේ වටිනා සම්පත අයිති කරගන්න ලෝකයේ බලවත් රටවල් අතීතයේ මෙන්ම අදටත් නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඉතින් මේ හේතු හින්දා ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය ආක්‍රමණ වගේම පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි කියන ජාතීන්ට විවිධ කාලවලදී යටත් වෙලා තිබුණා. අපේ රට අවසානයේටම යටත් කරගත්තේ ඉංග්‍රීසීන්. එහෙම නැත්තම් බ්‍රිතාන්‍යයන්. ඔවුන් අපේ රට හැඳින්වුවේ සිලෝන් කියලා. ඔවුන් 1815 වන විට මුළු ලංකාවම එයාලාගේ පාලනයට අරන් අපේ රටේ සම්පත් විශාල වශයෙන් ඔවුන් සතු කරගෙන ඔවුන්ගේ රටට එහෙම නැත්තම් එංගලන්තයට අරන් ගියා. ඉතින් මේ විනාශයෙන් බේරගන්න අපේ මුතුන් මිත්තන් තම ජීවිතය පරදුවට තියලා සටන් කළා. ඇතමුන්ට තම ජීවිතය පමණක් නොවේ, තමන්ගේ දරු මුණුපුරෝ පවා මේ සටනේදී පූජා කරන්න වුණා. ගොංගාලේ ගොඩබණ්ඩා, වීරපුරන්නප්පු වැනි ශ්‍රේෂ්ඨයෝ අපේ රටේ නිදහස වෙනුවෙන් කරපු සේවය අපට කිසිදා අමතක කළ නොහැකිය. අවසානයේදී ජීවිත පූජා කරලා ගෙන ගිය මේ සටන ජය ගන්න අපේ මුතුන් මිත්තෝ සමත් වුණා. ඒ වසර 133ක් බ්‍රිතාන්‍යයන්ට යටත්ව තිබූ ශ්‍රී ලංකාවට 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලබා දෙමින් එදා පෙරවරු 7:30ට එළඹුණු සුබ මොහොතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වුණ සර් මොන්ස් මේසන් මූර්තුමා ජෝන් ඕවාට් කියන අගවිනිසුරුතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ කොළඹ රජවාසලේදී. එදා මුළු රටම රතිඤ්ඤා හඬින් ගිගුරුම් දීලා තියෙනවා. හැම පන්සලකම ගාන්ටාර නාද කරලා සතුට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව නිමිති කරගෙන 1948 පෙබරවාරි 4 වෙනිදා ඉඳන් 14 වෙනිදා වෙනකම් ඒ කාලේ පැවති රජයෙන් උත්සව රැසක් සංවිධානය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සිරකරුවෝ 1883 දෙනෙකුට නිදහස් ලබා දීලා තියෙනවා. රටේ වැදගත් ස්ථාන සියල්ලමත් සියලුම නිවෙස්වලත් සිංහ කොඩිය ඉහළින්ම ලෙලදීලා තියෙනවා. ඒ දවස්වල කොළඹ සිද්ධ වෙන මේ විශේෂ සිදුවීම දැක ගන්න දුර බැහැර ඉඳන් එන මිනිස්සුන්ට යන්න එන්න පවා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වෙලා තියෙනවා. අනගාരിക ධර්මපාලතුමා, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, ඩී.එස්. සේනානායක මහතා, සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර වගේ වීරවරුන් අපේ රටේ නිදහස වෙනුවෙන් කැප වුණු අය. මේ නිදහස සනිටුහන් කරමින් සෑම වසරකම පෙබරවාරි 4 වෙනිදා අපේ රටේ නිදහස සමරනවා. එදිනට ජාතික ගීය ගායනා කරලා, ජාතික කොඩිය ඔසවලා, ආචාර්ය පෙළපාලි දක්වලා වගේම විවිධ සංස්කෘතික අංග ඉදිරිපත් කරමින් අපේ රටේ අභිමානය ලෝකෙට පිළිබිඹු කරනවා. ඉතින් අතීත මුතුන් මිත්තෝ දිව්පුදලා අපට ලබා දුන්න නිදහස ඉදිරියටත් රැකගෙන අපේ රටේ අනාගතයට සුරක්ෂිත කිරීම අප සැමගේම වගකීමක්. අද වන විට අපේ රටට දුක්බර කාලයක් උදා වුණත් අපි සැමෝම එකතු වෙලා අපේ රට ආයෙමත් ලෝකයේ ඉදිරියෙන්ම බබලන ලෝකයෙන් උතුම්ම රට බවට පත් කරන්න උත්සාහ කරමු. අපි ජාතියක් විදිහට එකතු වුණොත්
අපේ රට ලස්සන කරන්න අනිවාර්යයෙන්ම අපිට පුළුවන්. ඒ වෙනුවෙන් සියලුම දෙනා එකට එකතු වෙමු කියන ඉල්ලීම සමගින් මම නිහඬ වෙනවා. එහෙමනම් තේජවන්ත මාගේ මාතෘ භූමිය තව තවත් සාරවත් වේවායි දිපුර අපේ පැතුමයි. ඒ සඳහා අපි නිති කැප වෙමු.